ඔයාටත් වගේ iPhone එකේ iCloud එක මතක නැද්ද? එහෙනම් මේ වීඩියෝ එකෙන් බලමු ඔයාගේ පරණ password එක reset කරගෙන අලුත් password එකක් දාගන්න විදිය. මේක හදාගන්න අපි මුලින්ම iPhone එකේ settings වලට යන්න ඕනේ. ඊට පස්සේ උඩින්ම බලා ගන්න පුළුවන් අපේ Apple ID එක. මේක උඩ මේ විදිහට එකපාරක් ටච් කරන්න. එතකොට දෙවෙනියට ඔයාලට බලා ගන්න පුළුවන් sign in and security කියලා option එකක් තියෙනවා. මේකත් මේ විදිහට එකපාරක් ටච් කරගන්න. දැන් මෙතනින් උඩින්ම අපේ Apple ID එකට දීලා තියෙන primary email එක, ඒ වගේම phone number එක බලා ගන්න පුළුවන්. ඔයාලට ඕන නම් පුළුවන් ඒවත් මෙතනින් change කරගන්න. අපේ password එක change කරගන්න ඕන නම් මෙන්න මේ change password කියන එකට තමයි යන්න ඕනේ. ඊට පස්සේ enter your passcode කියලා එනවා. මෙතෙන්ට අපි screen passcode එක දුන්නා නම් හරි. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් new password කියලා. මෙතන තියෙන විශේෂත්වය තමයි අපේ කලින් password එක ඉල්ලන්නේ නැහැ. මොකද අපි already මේකට sign in වෙලා තියෙන්නේ අපේ Apple ID එක use කරලා. ඒකින්ද අපිට පුළුවන් මෙතෙන්ට new password එකක් දීලා දුන්න password එක මෙතන retype කරලා අපිට කැමති password එකක් ආයෙමත් සැරයක් දාගන්න. මම මගේ නම දීලා පෙන්නන්නම් ඔයාලට මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න එතකොට මේ වගේ error එකක් එනවා. weak password කියලා. ඉතින් ඔයාලට මේ වගේ weak passwords අය පාරක් දාන්න බෑ. අනිවාර්යයෙන්ම මෙතන දාන password එක letters, numbers, symbols mix වෙච්ච හොඳ strong password එකක් වෙන්න ඕනේ. හිතන්නකෝ ඔයාලට එහෙම බෑ. Apple ID එකට මේ විදිහට ගියාට පස්සේ security and sign in කියන එකට යන්න දෙන්නේ නැහැ. ඔයාගේ පරණ Apple ID password දීලා ආපහු සැරයක් log වෙන්න කියනවා කියලා. ඒ කිව්වේ මෙතෙන්ට log වෙන්න ඕන නම් Apple ID එක ආපහු සැරයක් confirm කරන්න කියනවා කියලා. අන්න ඒ වගේ ඔයාලට මොකක් කරේ error එකක් එනවා නම් ඒක පල්ලෙන් හරියට විස්තර දුව දාගෙන යන්න. එතකොට අපිට පුළුවන් තව වීඩියෝ එකකින් මේකත් ෆික්ස් කරගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට සෙට් වෙමු.